Hello guys, welcome back to my YouTube channel. අද අපි 2026ට හරියන විෂන් බෝඩ් එකක් හදමු. මේ විෂන් බෝඩ් එක හදනකොට මම මගේ විෂන් බෝඩ් එක හදන්නේ කොයි විදිහටද කියලා ඔයත් එක්ක ෂෙයා කරගන්න ගමන්ම විෂන් බෝඩ් එකේ තියෙන වැදගත් ටිප්ස් මොනවද කියන එකත් මම ඔයාලට කියලා දෙනවා. මම මගේ විෂන් බෝඩ් එක හදන්න ගත්තේ A3 size sketch pad එකක්. ඊට පස්සේ මම මෙන්න මේ වගේ ෆොටෝස් ටිකක් කලර් print out ගත්තා. මෙන්න මේ කොළ දෙක මම ගත්තේ background එකට අලවන්න. මොකද අපි නිකම්ම සුදු පාට කොළේ ඇලවුවොත් එහෙම සමහර තැන්වල හිස් තැන් තිබුණොත් ඒ තැන් කැතට පේනවනේ. අන්න ඒක වහගන්න තමයි මම ඔන්න ඔය කොළ දෙක ගත්තේ. මෙන්න මේ මගේ මම මේ ගත්ත ෆොටෝස් ටික මම එක එක size වලින් ගත්තා. එක එක විදිහට අලවන්න. දැන් අපි මේ බෑග්‍රවුන්ඩ් එකට ගත්ත කොළ දෙකේ වාටි දෙක කපාගෙන ඒ දෙක මුලින්ම අලෝගෙන ඉමු. ඔයාලත් විෂන් බෝඩ් එකක් හදලා බලන්නකෝ. මේ විෂන් බෝඩ් එක හදද්දී ඔයාලා දාන්න ඕනි ඔයාලට අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ කරගන්න පුළුවන් දේවල් විතරයි. දැන් සාමාන්‍යයෙන් ඔයා ඉස්කෝලේ යන ළමෙක් නම් ඔයාට කාර් එකක් ඒ වගේ වාහනයක් වගේ දෙයක් ගන්න එක ප්‍රැක්ටිකල් මදිනේ. ඔයාට ගිෆ්ට් එකකට ලැබුණොත් ඇරෙන්න. ඉතින් ඒ වගේ දේවල් ඔයා මේකට දාන්න එපා. අවුරුද්දක් ඇතුළත ඔයාගේ විෂන් එක, ඔයාගේ ගෝල්ස් මොනවද කියන එක විතරක් මේකට ඇඩ් කරගන්න. ඔයා ආස දේවල්, ඔයා තෑගි විදියට ලැබෙනවා නම් කැමති දේවල්, ඒ වගේම ඔයා එක්සෑම් කරන්න ඉන්නවා නම් ඒ එක්සෑම් වල රිසල්ට්ස් කොහොමද ඔයා බලාපොරොත්තු වෙන්නේ කියන එකත් මේ විෂන් බෝඩ් එකට ඇඩ් කරගන්න. මම අර ගෙනාපු කොළ දෙක ඇලෙව්වට පස්සේ පොඩ්ඩක් ඉඩ මදි වුණා. ඒ වුණාට කමක් නැහැ. අපි දැන් මේ ෆොටෝස් ටික කපලා මේ කොළේ උඩින් තියාගෙන බලමු ගානට ගැලපෙනවද කියලා. ඔන්න දැන් අපි මේ ටික කපාගමු. ඔන්න දැන් මං ඒ කොළ ටිකත් කපලා ඉවරයි. දැන් මං මේ ටික හරියට ලස්සනට ගලපලා ඉවර වෙලා තැන් වලින් අලව ගන්න තමයි හදන්නේ. මෙන්න මේ වගේ වෑ මම මේ වාටියත් කපලා අයින් කරා. මොකද මං ගාව වැඩිපුර ෆොටෝස් තිබ්බා. ඒවත් කොහෙන් හරි අලව ගන්න ඕනේ හින්දා මම උපරිමම පුංචි වෙන විදිහට තමයි මේක හැදුවේ. ඔයාලට මේ ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් Pinterest app එකට හරි නැත්නම් Google එකට හරි ගිහිල්ලා මේවා ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේවා අතින්ම අඳින්න. එහෙම කරද්දී ගොඩක් කාලයක් යනවා. ඒ වගේම මේ වගේ කලර් print out ගත්තම ලස්සනයිනේ. ඒ හින්දා මම මේ පාර කල් ඇතුවම විෂන් බෝඩ් එක හදන්න ලෑස්ති කරගත්තා. 2025 විෂන් බෝඩ් එක මම හදනකොට මම 25 අවුරුද්ද පටන් අරගෙනත් තමයි තිබ්බේ. ඒ හින්දා මම හිතුවා මේ අවුරුද්දේ එහෙම වෙන්න දෙන්නේ නැතුව කලින් ඉඳන්ම මේක හදලා තියාගන්න ඕනි කියලා. 25 අවුරුද්දේ විෂන් බෝඩ් එකට මං හරීම පුංචි දේවල් තමයි දැම්මේ. මොකද මං එතකොට දැනගෙන හිටියේ නැහැ විෂන් බෝඩ් එක මොනවද තියෙන්න ඕනි කියලා. ඒකටත් එක හරියන්න මම මේ අවුරුද්දේ මගේ තියෙන ආසාවල් සේරම ටික එකතු කරලා විෂන් බෝඩ් එක හදාගත්තා. ඔන්න දැන් අපි මේ ටික අලව ගන්න තමයි යන්නේ. මගේ බයින්ඩර් ගම් එක හොයාගන්න බැරි වුණා මට. ඒ හින්දා මම මේ ගෙදර තිබ්බ වෙන ගම් එකකින් මේ ටික අලවන්න පටන් ගත්තා. දැන් අපි මේ ටික හිමින් සැරේ අලවගෙන බලමු. I begin to ඔන්න මන් දැන් මගේ 2026 විෂන් බෝඩ් එකේ ෆොටෝස් ටික ඔක්කොම අලවගෙන ඉවරයි. මේ හැම ෆොටෝ එකකටම තේරුමක් තියෙනවා. දැන් මම මේ විෂන් බෝඩ් එකේ උඩින් 2026 කියලා අවුරුද්ද ලියාගන්න තමයි හදන්නේ. එහෙනම් අපි බලමු මම ඒ අවුරුද්ද මොන විදිහටද ලියාගන්නේ කියලා.
මොන විදිහටද ලියාගන්න කිව්වට මට අමතක වුණා ඒ 2026 කියන ලෝගෝ එකක් විදිහට print out ගන්න. නැත්තම් මං ඒකත් අරගෙන අලවන්න තමයි හිටියේ. මට අමතක වුණානේ එහෙම ගන්න. ඒ හින්දා මම මෙන්න මේ විදිහට ඇඳා. මන් දන්නවා ඒ ඇඳපු විදිහ හරිම කැතයි කියලා. ඒ වුණාට මට කරගන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්දා මම ටට්ටක් ගාලා ඒක ඇඳගෙන highlight දෙකකින් පාට කරගත්තා. I begin to I begin to It's so special. Boy, how it feels when I'm with you. You got me doing things I never thought I'd do. ඔන්න දැන් මගේ විෂන් බෝඩ් එක හදාගෙන ඉවරයි. ඔයාලත් ඔයාලගේ විෂන් බෝඩ් හදාගෙන ඔයාලට නිතර දෙවේලේ පේන තැනකින් එක ගහලා තියාගන්න. ඉතින් අදට මේ ව්ලොග් එක මම මේ විදිහට ඉවර කරනවා. 2025 අන්තිම ව්ලොග් එක මම ළඟදීම දවසක අරන් එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි.